கொட்டாஞ்சோனையில் மாணவி ஒருவர் தவறான முடிவெடுத்து உயிரிழந்த விவகாரத்துடன் தொடர்புடையதாக கூறப்படும் பிரத்யேக வகுப்பு ஆசிரியரின் இல்லத்திற்கு முன்பாக போலீஸ் பாதுகாப்பு வழங்கப்பட்டுள்ளதாக நாடாளுமன்ற உறுப்பினர் முஜிபுர் ரஹ்மான் தெரிவித்துள்ளார். நாடாளுமன்றத்தில் வைத்து இன்றைய தினம் கருத்து தெரிவிக்கும் போதே அவர் இந்த விடயத்தை கூறியுள்ளார். குறித்த மாணவி தொடர்பான விவகாரம் நீதியான விசாரணைக்கு உட்படுத்தப்பட்டுள்ளதாக பிரதமர் ஹரிணி அமரசூரிய நாடாளுமன்றத்தில் இன்று குறிப்பிட்டுள்ளார். இதன்போது கருத்து வெளியிட்ட முஜிபுர் ரஹ்மான் இந்த விடயத்தில் நீதியான விசாரணைகள் நடப்பதாக தெரியவில்லை என்றும் சாடியுள்ளார். அவர் மேலும் தெரிவிக்கையில், நீதியான விசாரணைகள் நடக்குமாயின் இந்த விடயத்தில் சர்ச்சைக்கு உள்ளாகியிருக்கும் ஆசிரியரின் இல்லத்திற்கு 7-8 போலீஸ் உத்தியோகத்தர்கள் பாதுகாப்புக்கு இடப்படுவார்களா? இந்த விவகாரத்தில் சம்பந்தப்பட்ட ஆசிரியரின் இடமாற்றம் மட்டும் போதுமானது அல்ல என சுட்டிக்காட்டியுள்ளார். සම්බන්ධව මේක දිගටම ඇති වුණාම මේ දෙමව්පියෝ මේ ළමයව අරන් යනවා ජේවමෝ ළඟට. ඒතකොට රෝහලෙන් තමයි කොටේන පොලිසියට දන්වන්නේ මේ ළමයාට ලිංගික අතවර කරලා තියෙනවා කියලා. ඒතකොට කොටේන පොලිසිය තමයි බම්බල පොලිසිය බම්බලපිටිය පොලිසියට දන්වන්නේ මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒතකොට ඊට එහා ඊට පස්සේ තමයි බම්බලපිටි පොලිසිය මේ දෙමව්පියෝ කැඳවලා එයාව දින 3ක් රක්ෂිත බන්ධනාගාරයේ තියලා එයාව අප පිට නිදහස් කරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ විදුහල්පතිතුමිය මේ ළමයාව ඉල්ලා අයින් කරගන්න කියලා දෙමව්පියන්ට බලපෑම් කරලා තියෙනවා. එතකොට ඒ විදුහල්පතිම දැන් ඊයේ දැන් විමල් රත්නායක ගරු ඇමතුමා කිව්වා පෙළපාලි ගියේ. ඉතින් පෙළපාලි ගියේ ඇයි? දැන් ඊයේ පෙළපාලි ගියාට පස්සේ තමයි අර ටීචර්ව ට්‍රාන්ස්ෆර් කරේ. පොඩ්ඩකින් ගණු අමතුමිය පොඩ්ඩක් ඉන්නකෝ ඇමතුමිය මම කතා කරාට පස්සේ කතා කරන්න. කතානායකතුමනි ඒක වැරදි. ඊයේ උද්ඝෝෂණය නිසා නෙවෙයි ගුරුවරයාව මාරු කරේ. ඊට කලින් ගුරුවරයා මාරු කිරීම පිළිබඳ අමාත්‍යාංශය මැදිහත් වෙලා තිබ්බා. ප්‍රින්සිපල්ගෙන් එක්ස්ප්ලනේෂන් එකක් කෝල් කරේ ඊට කලින්. ගරු මන්ත්‍රීතුමා කතා කරන්න දෙන්නකො ගරු කතානායකතුමනි. මට එහෙම මේ වැරදි දේවල් කරලා මේක දේශපාලනය කරන්න ඕමනාවක් නැහැ අගමැතිතුමිය. මම මේ ඔබතුමියව මම අහන්නකෝ ඔබතුමියව මේ දැනුවත් කරන්නේ මේ සම්බන්ධව ඔබතුමිය මේකේ හරි ආකාරව දැනගන්න ඕනේ. මොකද මේකේ තියෙනවා යම් ගැටලුකාරීත්වයක් තියෙනවා. ඒකක් තමයි දැන් මේ ළමයාව දෙමව්පියෝ අයින් කරගන්නේ ඉස්කෝලේ එන විදුහල්පතිතුමියගේ බලපෑම උඩ. ඒතකොට විදුහල්පතිතුමිය මේ ප්‍රශ්න සම්බන්ධව නිසියාකාරව පරීක්ෂණයක් කරන්නේ නැතුව මේ ළමයාව අයින් කරගන්න කියනවා ඉස්කෝලෙන්. ඒ අයින්ද තමයි මේ ළමයා ඉස්කෝලේ අයින් කරගෙන ගිහලා වෙන ඉස්කෝලයකට යන්නේ. ඒතකොට වෙන ඉස්කෝලේට ගියාට පස්සේ ඔය කියන ගුරුවරයාගේ හිතවතාගේ ටියුෂන් ක්ලාස් එකට මේ ළමයා ගියාම ඒ අර ඉස්කෝලේ ඉන්න මේ ගෑන් ළමයාට හතවර කරපු ගුරුවරයා අර ටියුෂන් ක්ලාස් එකේ ඉන්න ගුරුවරයාට කතා කරලා මේ ළමයා ගැන අනවශ්‍ය දේවල් කියලා ඒ ගුරුවරයා ටියුෂන් ක්ලාස් එකේ හැමෝගේ ඉස්සරහා පිටම මේ ළමයාට අපහාස කරනවා. ඒ ළමයාට අපහාස කරාට පස්සේ තමයි ඒ ළමයා මානසිකව වැටෙන්නේ. ඒ වැටුණාට පස්සේ තමයි මේ ළමයා මේ තීන්දුව ගන්න ඒ ළමයාට සමාජයට මුහුණ දෙන්න බෑ කියලා. ඒ කියන්නේ ඒ ටියුෂන් ක්ලාස් එකේ තියෙන ළමයාගේ ගමේ. එතකොට ගමේ ළමයි තමයි ඒ ටියුෂන් ක්ලාස් එකට එන්නේ. එතකොට මේ ගුරුවරයා ප්‍රසිද්ධියේ ඒ ළමයාට අපහාස කරාට පස්සේ ඒ ළමයාට බැරි වෙනවා ඒ පරිසරය තුල අනිත් ළමයින්ට මුහුණ දෙන්න. අනිත් ළමයි ඒ ළමයා දැක්කම hina වෙනවා. ඒ hina වුණාට පස්සේ තමයි මානසික ලොකු පීඩනයක් ඇති වෙලා ඒ ළමයා මේ තීන්දුවට යන්නේ. එතකොට මේකේ තියෙනවා විශාල බෑග්ග්‍රවුන්ඩ් එක. දැන් ඔබතුමාලා දන්නවද දැන් ඊයේ අර ටියුෂන් ක්ලාස් කරන කෙනාගේ ගෙදරට ඊයේ පොලිසිය ආරක්ෂාව දීලා තියෙනවා. 7 දෙනෙක් 8 දෙනෙක් මේ චෝදනාවක් ලැබපු එක්කෙනෙක්ට. එයාට ඊයේ පොලිස් ආරක්ෂාව. නමුත් මේ සම්බන්ධව මෙච්චර මාස 4ක් වෙනවානේ. දැන් ඕක උනේ දෙසැම්බර් මාසෙ කියලා කියනවානේ. ඒතකොට දෙසැම්බර් මාසෙ ඉඳන් අද වෙනකොට මාස 5ක් වෙනවා. ඒතකොට මාස 5ක් තිස්සේ පොලිසියත් මේ ප්‍රශ්නේ දන්නවා. මේක පොලිසියට දැනුම් දීලා තිබුණා. ඊළඟට අර කවුද අපේ මේ ඇමතිතුමිය කිව්වා ඉඳගෙන ඒගොල්ලන්ට පැමිණිල්ලක් ආවේ නැහැ කියලා. ගරු අගමැතිතුමිය පොඩක් ඉන්නකෝ ඉතින් මම කියන දේ පොඩ අහගන්නකෝ. දැන් මම අපි මොකක් හරි දන්න දේවල් අපි කරන්න ගියාම කියන්නේ ඕගොල්ලන්ට කේස් තියනවා. පොඩ අපි කියන දේ තහන්නකෝ. ඔබතුමා කතාව කෙටි කරන්න.
ඉවර කරන්න right. එතකොට ගරු කතානායකතුමනි මම කෙටි කරන්න. ඒ කියන්නේ මම මෙතුමන්ලට යෝජනා කරනවා මේ සම්බන්ධව විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයයි ඊළඟට මේ පොලිසියයි ඒකාබද්ධව මේක ඉක්මනට විමර්ශනය කරන්න ඕනේ. මොකද මේක තියෙන්නේ මේ ඇත්තටම මේ පරීක්ෂණ පිළිබඳව විශ්වාසවන්ත භාවය පිළිබඳව ගැටලුවක් මතුවලා තියෙනවා. ගරු කතානායකතුමනි මෙතන ඉන්වෙස්ටිගේෂන් එකක් යනවා. දැන් මම ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්නේ මතු කරාම මම පැහැදිලිවම කිව්වා මේ පිළිබඳව යාන්ත්‍රණයක් හදන්න අපි මැදිහත් වෙනවා කියලා. එතකොට ඒක නැවත වතාවක් සහ මෙතන අපි කවුරුවත් දන්නේ නැහැ මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ කියලා. එතකොට අපිට කතා එක කතා මත අපිට තීන්දුව ගන්න බෑ. ඒකට තමයි ආයතන තියෙන්නේ. ඒකට තමයි ඉන්වෙස්ටිගේෂන් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. මේ ප්‍රොසෙස් එකට යන්න දෙන්න ඕනේ. ඒකට බාධා නොකර. මෙතන වැරැද්දක් සිද්ධ වුණා කියන එක අපි සියලු දෙනා පිළිගන්නවානේ. අනිත් එක මම නැවත වතාවක් කියන්නේ ඊයේ වෙච්ච ඩෙමොන්ස්ට්‍රේෂන් එකට පස්සේ නෙවෙයි ගුරුවරයා මාරු කරේවත් ප්‍රින්සිපල්ගෙන් නිදහසට කරුණු කෝල් කරේවත් ඊට කලින් මේක අපි දැන මේ දරුවා නැති වුණ වහාම මේ පිළිබඳ අමාත්‍යාංශය හොයලා බලනකොට මේ ළමයා මාරු කිරීම පිළිබඳවත් ගුරුවරයා පාසල තුල තියා ගැනීම පිළිබඳවත් මේක හරියට අමාත්‍යාංශයට දැනුම් නොදීම පිළිබඳවත් ගිය සතියේම ඒක ප්‍රින්සිපල්ගෙන් කරුණු විමසුවා ලිඛිතව කරුණු විමසලා තියෙන්නේ. එතකොට මේ සියල්ලම සිද්ධ වුණේ ඊට කලින්. ඉතින් ඒ නිසා මේක අර සමාජ මාධ්‍ය තුල යන තොරතුරු මත ඇවිල්ලා විතරක් අපිට කතන්දර කියන්න හොඳ නෑ සහ අපි මේකේ මොකද්ද සිද්ධ වුණේ කියන එක අග මුල හොයන එක අපි කාටවත් කරන්න බෑ. අපි ඒක හරියට සිද්ධ විය යුතුයි. ඒක හරියට සිද්ධ වෙන්න අවශ්‍ය මේ ස්කිල්ස් සහ රිසෝසර්ස් නැත්නම් ඒක සපයන එක තමයි අපේ වැඩේ. නැත්නම් මේවා කතන්දර හැටියට මෙතන ඇවිල්ලා කියන එක අතන වුණා මෙතන වුණා මෙහෙම වුණා කියලා අපි කවුරුවත් මේවා හරියටම ඒක අපේ වගකීම නෙවෙයිනේ. අපේ වගකීම මෙහෙම සිද්ධියක් දරුවෙක්ට සිද්ධ වුණා කියලා වාර්තා වුණාම ඒ පිළිබඳ සොයන්න හරි ක්‍රියාමාර්ග ගන්න එක. ඒක සිද්ධ වුණ නැත්නම් ඒකට මැදිහත් වෙන එක. ඒ සිද්ධිය තුළ දරුවා තමයි මෙතන දරුවාගේ බෙස්ට් ඉන්ට්‍රස්ට් තමයි අපි බලන්නේ. දැන් දරුවා නැහැ. නමුත් ඒ පවුලේ තව දරුවෙක් ඉන්නවා. එතන අම්මා කෙනෙක් ඉන්නවා. තාත්තා කෙනෙක් ඉන්නවා. තව ඥාතීන් ඉන්නවා. අර රාමනාදන් ගර්ල්ස් ස්කූල් එකේ තව දරුවන් ඉන්නවා. මේ සියලු දෙනා ගැනමත් අපි හිතන්න ඕනේ. ඉතින් මේ සියලු දෙනා ගැන මෙතන මේ වින්දිතයන් ගණනාවක් මෙතන ඉන්නවා. මේ තව ළමයි ඉන්නවා මෙතන. මේ සියලු දෙනා ගැන හිතලා අපි මැදිහත් වෙනවා මිසක් මේක තුලින් ආණ්ඩුවට අපහාස කරන්නවත් ඇමතිතුමියට අපහාස කරන්නවත් ඇමතිතුමියව අමාරුවට පත් කරනවත් මෙතන පොයින්ට්ස් ස්කෝර් කරගන්න හොඳ නෑ ගරු කතානායකතුමනි. මම කියන්නේ මේකට මැදිහත් වෙන විදියට එතික්ස් තියෙනවා. මැදිහත් වෙන විදියට ආචාර ධර්මශීලී වෙන්න ඕනේ. ඒක පිළිබඳවත් අපි පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ පවුලක් කියලා එකක් තියෙනවා මෙතන තාම. ඒ අම්මා කෙනෙක් ඉන්නවා. ඉතින් එහෙම හිතලා තමයි මෙතන මැදිහත් වෙන්න ඕනේ. නැත්තම් මේක අපි සියලු කරුණු මෙතන හෙළිදරව් කරනකොට ඉන්වෙස්ටිගේෂන් එකක් මොකටද?